ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ අලුත්ම වීඩියෝ එකට ටෙක් ඩ්‍රයිව් බයි සංජය channel එකේ. අද අපි කතා කරන්න යන්නේත් Honda Vezel එක ගැනම විශේෂ දෙයක්. Honda Vezel එකේ මේ එන ප්‍රීමියම් ඔප්ෂන්ස් කියන්නේ මොනවද කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඇත්තට මේ ගැන මම කතා කරන්න හිතුවා මොකද ගොඩාක් වැරදි මතයක් අරන් යනවා මේ Vezel එකේ මේක ඇවිල්ලා ග්‍රේඩ් එකක් කියලා. ඇත්තටම අලුතෙන් එන මේ EHE මොඩල් එකේ ග්‍රේඩ්ස් 4යි තියෙන්නේ. X එකයි, X Hunt එකයි, Z එකයි, Z Play එකයි. ඊට අමතරව කිසිම ග්‍රේඩ් එකක් නැහැ. දැන් හැබැයි අලුතෙන් 2026 එන්න යනවා RS කියලා එකක්. ඒක ගැන තාම හරියටම අපිට කියන්න දන්නේ නැහැ. හැබැයි දැන් ඇවිල්ලා තියෙන ග්‍රේඩ්ස් හතරේ මේ ප්‍රීමියම් ග්‍රේඩ් කියලා එකක් නැහැ. ඒකේ තියෙන්නේ Z එකේ හෝ Z Play එකේ ප්‍රීමියම් ඔප්ෂන්ස් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ අලුතෙන්ම ඔයගොල්ලෝ පර්චේස් කරනවා නම් එහෙන් ඔක්ෂන් එකකින් ගන්නවා නම් හරි ප්‍රීමියම් ඔප්ෂන්ස් තියෙන වාහනයක් ගන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන්ම ප්‍රීමියම් ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වෙන්නේ ඒක ඇඩඩ් ඔප්ෂන් එකක්. එහෙම නැතු ඒක ග්‍රේඩ් එකක් නෙමෙයි. ඒකින්ද Vezel එකේ ප්‍රීමියම් ග්‍රේඩ් කියලා එකක් නැහැ. අද ඇත්තට මේ වීඩියෝ එකේ මම වැදගත්ම දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩාක් මම දැකලා තියෙනවා මේ විශේෂයෙන්ම සේල් කරන කට්ටිය තමයි ඒක කරන්නේ මේ ප්‍රීමියම් ග්‍රේඩ් කියලා. සමහරක් වෙලාවට මේ ආෆ්ටර් මාකට් කැමරා මේ එහෙම හයි කරලා විකුණනවා මේක ඔරිජිනල් 360 කැමරා ආපු එකක් කියලා. එතකොට මේ වීඩියෝ එකේ ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ හරියටම ඔරිජිනල් ප්‍රීමියම් ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා නම් ඒක කොහොමද අඳුනගන්නේ සහ මොනවද මේ ප්‍රීමියම් ඔප්ෂන්ස් කියලා Vezel එකේ එන්නේ කියන එක ගැන ඔයාලට අවබෝධයක් දෙන්න. ඔයාලා එහෙම වුණොත් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් එහෙම මේ හැමදේම ගැන දැනගන්න පුළුවන් සහ ටෙක් ඩ්‍රයිව් බයි සංජය channel එකේ අපි ගොඩාක් මේ වගේ වැදගත් දේවල් කතා කරනවා. ඔයගොල්ලෝ මේක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාද්දී ඔයාලට alert එකක් එයි. හරි. ඇත්තටම ප්‍රීමියම් ඔප්ෂන්ස් කියලා මේ තුනක් ඇවිල්ලා තියෙනවා. ඔය ස්ක්‍රීන් එකේ දැන් තියෙන ප්‍රීමියම් ඔප්ෂන්ස් තුන. පළවෙනි එක තමයි Honda Connect Play එක වයර්ලස් charger එකත් එක්කලා සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යයෙන් කපල් වෙලා තමයි මේ ඔප්ෂන් එක එන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රීමියම් ඔප්ෂන් එක තමයි 10 speakers. තුන්වෙනි එක තමයි 360 bird view cameras. අපි දැන් එකින් එක බලමු මොනවද කියලා. හරි. එතකොට මේ ඔයාලට දැන් පේන්නේ මේ ගොඩක්ම common ප්‍රීමියම් ඔප්ෂන් එක. ඒක තමයි Honda Connect player එක සහ wireless charger එක. සාමාන්‍යයෙන් මේ දෙක කපල් වෙලා එන්නේ. කියන්නේ Honda Connect player එක තියෙනවා නම් සාමාන්‍යයෙන් wireless charger එකත් යටින් තියෙනවා. එතකොට මේ ෆොටෝ එක නම් පේන්නේ Honda Connect player එක English language එකක්. ඇත්තටම අපිට JDM Vezel එකේ එන්නේ අපිට Japanese player එකක් එන්නේ English වලින් නෙමෙයි ඒක තියෙන්නේ. මේක මේ HRV එකේ ගත්ත ෆොටෝ එකක් මේ තියෙන්නේ. එතකොට wireless charger එක සාමාන්‍යයෙන් ඕනේ ෆෝන් එකක් charge වෙනවා. හැබැයි මම notice කරපු දෙයක් තියෙනවා wireless charger එකේ මේ ඔයාලගේ iPhone නම් පාවිච්චි කරන්නේ 16 15 16 වගේ versions වල මේ Pro ෆෝන් එක charge කරද්දී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ඒකේ අර මේ කැමරා බම්ප් එක වැඩි හින්දා එයා හරියට ෆ්ලැට් හිටින්නේ නැති හින්දා පොඩ්ඩක් charge කරද්දී ගැටලුවක් එනවා. එයා මේ charge එකේ ඉන්නේ නැහැ. එයා ටට්ටක් ගාලා off වෙනවා. ඒ අරෙන්න අනිත් Samsung ෆෝන්ස් වලට නම් ඒ ප්‍රශ්නේ නැහැ සහ අනිත් Apple versions වලට අවුලක් නැතුව ඇති. මොකද මම 15 Pro එක 16 Pro එක try කරා. ඒ දෙක නම් පොඩ්ඩක් හරියට charge වෙන්නේ නැහැ. හරි. හරි. දෙවැනි ප්‍රීමියම් ඔප්ෂන් එක තමයි 10 speaker system එක. සාමාන්‍යයෙන් Vezel එකේ ප්‍රීමියම් ඔප්ෂන් නැති එකේ එන්නේ ස්පීකර්ස් 4යි. ඒ කියන්නේ ඉස්සරහා දොරේ 2යි, පිටිපස්ස දොරේ 2යි. හැබැයි 10 ස්පීකර් සිස්ටම් එකේ ඔයගොල්ලන්ට පේනවා මම දැන් 1 2 3 4 කියලා 4 ෆොටෝස් 4ක් දාලා තියෙනවා. ඒතර පළවෙනි ෆොටෝ එකේ තියෙන්නේ පිටිපස්සේ දොරේ පල්ලා ස්පීකර් එක්කයි තව ට්වීට් එකක් තියෙනවා උඩින්. ඊට පස්සේ දෙවෙනි පින්තූරේ තියෙන ඉස්සරහා දොරේ සෙටප් එක. ඉස්සරහා දොරේ නම් පල්ලා ස්පීකර් එක විතරයි එන්නේ. හැබැයි ඒකේ ට්වීට් එක එන්නේ අර A පිලර් එකේ තමයි ට්වීට් එක පෙන්වන්නේ. ওই ට්වීට් එකක් තියෙන්නේ ඇවිල්ලා. ඒතර එතන ට්වීට් එකක් එනවා ඉස්සරහට. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙන විදිහට සෙන්ටර් ස්පීකර් එකක් එනවා මේ සෙටප් එකට පිටිපස්සෙන්. Honda Connect Play එකට පිටිපස්සෙන් ස්පීකර් එකක් එනවා. ඒක සෙන්ටර් ස්පීකර් එක. ඊට අමතරව හතරවෙනි එකේ පේනවා වගේ ඩිකියේ වම් අත පැත්තේ සබ් වූෆර් එක එනවා. එතකොට දොරවල් වල ස්පීකර්ස් තියෙන ඔක්කොම ට්වීටර්ස් උත් එක්කලා 2 4 6 8ක් එනවා. දොරවල් 4 ස්පීකර්ස් 8යි. ඊට පස්සේ මැද එන Honda Connect Play එකට පිටිපස්සේ එන සෙන්ටර් ස්පීකර් එකයි 9යි. සබ් වූෆර් එකයි 10යි. ඔහොම තමයි අතම 10 ස්පීකර් සිස්ටම් එක එන්නේ. ඊට අමතරව Honda Connect player එකෙත් මේකේ player එක වෙනස්. ඒ කියන්නේ ඒකේ වෙනම option එකක් එනවා. sub woofer එක adjust කරන්න පුළුවන් settings වලට ගියාම. නැත්නම් normal එන player එකේ ඉන්නේ අපිට මේ ඒ කියන්නේ ඉස්සරහා පිටිපස්සේ speakers අතර විතරයි control කරන්න පුළුවන්. ඊට අමතරව මේ sub 10 speaker system එකත් එක්ක එන Honda Connect player එකේ sub woofer එක control කරන්නත් වෙනම option එකක් තියෙනවා. හරි. තුන්වෙනි premium option එක තමයි 360 bird view camera system එක. මේක ඇතරම කැමරා 4ක් එනවා මේ
අයිට කලින් මම කියනවා ඇත්තටම Honda වෙසල් එකේ මේක නම් ඇත්තටම වැදගත් ඔප්ෂන් එකක්. මොකද කලින් වෙසල් එක වගේ නෙමෙයි මේ වෙසල් එකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තම සාමාන්‍යයෙන් උස අඩු කෙනෙක්ට නම් සහ ලේඩීස්ලාට එහෙම උස අඩු කෙනෙක් ඉන්නවා නම් මේ ඉස්සරහා බොනට් එක ටිකක් මේ වාහනේ උසට පේනවා. උසයි ගොඩක්. ඒකින්ද සාමාන්‍යයෙන් ඉස්සරහා පේන එක පොඩ්ඩක් අඩුයි උස අඩු කෙනෙක්ට ඉස්සරහා ඩ්‍රයිවිං සීට් එකේ. ඒකින්ද බර්ඩ් view කැමරා සිස්ටම් එක ඔරිජිනල් එන එකක් ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ආෆ්ටර් මාකට් උත් හොඳ මේ සිස්ටම්ස් හයි කරන කට්ටිය ඉන්නවා. එහෙම එකක් හයි කරගත්තොත් පාඩුවක් නැහැ. මොකද මේ වෙසල් එකේ ඇත්තටම පොඩ්ඩක් වටේ පේනවා අඩුයි කොට කෙනෙක් උස අඩු කෙනෙක්ට නම් ඩ්‍රයිවිං සීට් එකේ නැග්ගොත් එහෙම. එතකොට මේකේ කැමරා ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා නම් ඒක අඳුන ගන්න විදිය තමයි ඔරිජිනල් එකක්ද නැද්ද කියලා. විශේෂයෙන්ම සයිඩ් මිරර්ස් යටින් බැලුවොත් එහෙම සයිඩ් මිරර්ස් යටින් එන කැමරා ටිකක් ඇතුළට ඔබ්බෝල වගේ තියෙන ඔරිජිනල් එනේ වගේ. ඒ කියන්නේ එළියට පේන්නේ නැති තරම් අපි එබිලා බැලුවොත් මිසක් නැත්නම් සාමාන්‍යයෙන් ආෆ්ටර් මාකට් හයි කරනවා වගේ පොඩ්ඩක් නිකන් අර මේ කැමරා එක පොඩ්ඩක් පල්ලයට පාත් වෙලා වගේ තියෙන්නේ. ඒක හොඳට විසිබල්. ඒ කියන්නේ එළියෙන් බලන කෙනෙක්ට. හැබැයි ඔරිජිනල් එකේ එහෙම නැහැ. ඊට පස්සේ ෂෙල් එකෙත් මේකේ වෙනම Honda අර ලෝගෝ එකට යටින් වෙනම පොඩි හෝල් එකක් තියෙනවා. ඔරිජිනල් ෂෙල් එකේ කැමරා එකට වෙනම ප්‍රොවිෂන් මේ තියෙනවා කැමරා එක දාන්න. ඒතර ඒකේ තමයි කැමරා එක එන්නේ. ඊට අමතරව රිවර්ස් කැමරා එක තියෙනවා. ඊට අමතරව හොඳටම හොයාගන්න පුළුවන් එක තමයි මේකේ මේ කැමරා කන්ට්‍රෝල් බටන් එකක් එනවා මේ වයිපර්ස් දාන ලීවර් එකේ. ඔයාලට දැන් මේ ෆොටෝ එකෙත් පේනවා ඉස්සරහා කැමරා බටන් එකක් තියෙනවා. එතකොට මේකේ කැමරා එක ඔන් කරගන්න නම් එකක් ඇවිල්ලා රිවර්ස් එකේදී කොහොමත් මෙයා ඔන් වෙනවා. රිවර්ස් එකේදී 360 view එක ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ මේ Honda අපේ කියන්නේ වෙසල් එකේ සෙන්සර්ස් එනවනේ. ඒතකොට හදිසියේ වාහනේ අපි යන ගමන් මොනවා හරි සෙන්සර් එකකින් එයා ඩිටෙක්ට් කරොත් එහෙම මොනවා හරි ළඟ ඒ කියන්නේ ගොඩක් ආව ළඟට ගිහිල්ලා වැඩි කියලා මොනවා හරි බාධාවක් තියෙනවනම් ටක් ගාලා එයා ඒ පැත්තේ කැමරා එක ඔන් වෙලා ඇලර්ට් කරනවා මේ මෙතන මේ ගොඩක් ළඟ වැඩි කියලා වාහනේට. ඊට අමතරව ඔයගොල්ලන්ට මේ බටන් එක මාර වැදගත්. මේ බටන් එකෙන් ඔයාලට ඔබලා මේ වෙන වෙනම views මාරු කරන්න පුළුවන් කැමරා එකේ තියෙන. මම වෙනම වීඩියෝ එකක් කරන්නම් කොහොමද කැමරා කොහොමද ඔපරේට් කරන්න කියලා. දැන් මම මගේ මේ වීඩියෝ එකේ පරමාර්ථය තමයි ඔයගොල්ලන්ට මේ ඔරිජිනල් ප්‍රීමියම් ඔප්ෂන් එක අඳුනගන්නේ කොහොමද සහ මොනවද ප්‍රීමියම් ඔප්ෂන් එකක් විදිහට එන්නේ කියලා. හරි එහෙනම් ඔය ටික තමයි ඇත්තටම මට කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කොහොමද අඳුනගන්නේ කියලා ඔරිජිනල් ප්‍රීමියම් ඔප්ෂන්ස් 3 මොනවද කියන එක වෙසල් එකට එන. එතකොට අර මම කිව්වා වගේ සමරයක් කිව්වොත් එimhe වෙසල් එකේ ග්‍රේඩ්ස් 4යි ඇත්තටම එන්නේ. ප්‍රීමියම් ග්‍රේඩ් කියලා එකක් නෑ. ඒක මේ ලංකාවේ කට්ටිය හදාගත්ත එකක්. එතකොට මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නේ ඔක්කොම මේ ප්‍රීමියම් ඔප්ෂන්ස් 3ක් තියෙනවා වෙසල් එකේ. ඒ ප්‍රීමියම් ඔප්ෂන්ස් 3 මොනවද? ඒවා කොහොමද ඔරිජිනල්ද නැද්ද කියලා අඳුනගන්නේ කියන එක තමයි අපි ඇත්තට මේ වීඩියෝ එකේ කතා කරේ. හරි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝත් එක්කලා එකතු වුණාට. ඔයාලා මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න සහ ලයික් එකක් දාන්න ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න වීඩියෝ එක. ඒ ගාම ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් ආයි දැම්මොත් එහෙම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තිබ්බොත් එහෙම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලන්ට ඇලර්ට් එකක් එනවා මේ අලුතින් වීඩියෝ එකක් අපි ඇඩ් කරාම channel එකට. එහෙනම් බොහොම ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ආයි නැවත හම්බෙමු.